ළමයි අද අපි බලමු 2026 A-level ICT paper එකේ part 2 එකේ 6 වෙනි ප්‍රශ්නේ B කොටස. essay type question එකක් නේ. මේක networking වල තියෙන VLSM question එකක්. මේක චුට්ටක් අර මත ભેදයකට තුඩු දුන් ප්‍රශ්නයක් හේතුව මේකේ පොඩි ගානේ අවුලක් තියෙනවා. හරි විදියට හදාගෙන ගියොත් මේ ගාන මේ විදියට කියන විදියට හදන්න බෑ. හැබැයි අපි මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මේ හිස්තැන් පුරවන්න ආවොත් ඒක ලේසියෙන්ම කොහොමද කරන්නේ කියලා අපි ෂෝට් මෙතඩ් එකකට මුලින් කතා කරලා ඉමු. ඊට පස්සේ අපි යමු හරි විදිහට ගාන හදන්න. හරි. මේ ගානේ දීලා තියෙනවා IP address එක 192.174.19.0/25 කියලා. ඒ කියන්නේ මෙයාගේ මේ මුල ඉඳන් bit 25ක්ම network ID එකට අයිති. එතකොට මේකේ අපි අල්ල ගන්න ඕනේ පුතා මේ ඕන කරන nodes ගානෙන් තමයි අල්ල ගන්න ඕනේ. ඩිරෙක්ට්ලිම දීලම තියෙනවා nodes මෙච්චරයි. අර කම්පියුටර්ස් ගාන විතරක් දීලා තිබ්බනම් අපිට මේකත් ෆිල් කරන්න තිබ්බනම් ඔන්න තව චුට්ටක් හරි හිතන්න තිබ්බා. මේක එහෙම නෑ මේ මෝඩ විදිහට හදාගෙන යන්න පුළුවන්. මෙහෙම ස්ටැම් පුරවන්න දීලා තිබ්බහම. මෙතන nodes 64ක් ඕනේ නම් අපි දන්නවා host part එකට bit 6ක් ඕනේ කියලා. ඒයි හේතුව දෙකේ 6 වෙනි බලය තමයි 64ක් වෙන්නේ. එහෙනම් host part එකට bit 6ක් ඕන නම් එතකොට මෙතනින් පුතා subnet bit විදිහට තව එකක් ගන්නවා. ඒ කියන්නේ network bit එතකොට ඔක්කොම අන්තිම octet එකේ දෙකයි. ඒ කියන්නේ එතකොට අපිට subnet mask එක ගන්න පුළුවන් 192යි කියලා. ඔක්කොම network bit ටික එක කරලා host bit ටික ඔක්කොම 0 කරලා. එහෙමත් නැත්නම් ඔක්කොම nodes 64යි නිසා අන්තිම ඔක්ටට් එකේ 256න් අපි 64ක් අඩු කරලා 192 කියලා ඩිරෙක්ට්ලි ගන්නත් ඒ විදිහට ඔක්කොගෙම සබ්නෙට් මාස්ක් ටික දාගන්න පුළුවන්. මෙතන 256න් 16ක් අඩු කරලා ඒක මෙතනත් ඒකමයි. මෙතන 256න් 32ක් අඩු කරලා සබ්නෙට් මාස්ක් ටික දාගන්න පුළුවන්. එතකොට කොහොමද network ID එක මෙතන දීලා තියෙනවා 192.174.19.0 කියලා. broadcast ID එක හොයාගන්න. මෙතන nodes ඔක්කොම 64යි නම් අපි මේකට 63ක් එකතු කරන්න ඕනේ. මොකද බිඳුවත් එක්කනේ 64ක් වෙන්නේ nodes. ඒකට 63ක් එකතු කරන්න ඕනේ. ඒකද 64ක් ගත්තාම එන්නේ ඊළඟට හදාගන්න පුළුවන් network එකේ network ID එක. එතකොට අපිට එනවා broadcast ID එක 63 කියලා. usable range එක ගන්න පුළුවන් network ID එකට එකක් එකතු කරලා broadcast ID එකෙන් එකක් අඩු කරලා usable range එක ගන්න පුළුවන්. එතකොට මෙතන ගත්තොත් broadcast ID එක දීලා තියෙනවා 79. අපිට nodes ඔක්කොම 16ක් තමයි මේ network එකේ ඉන්නේ. එතකොට nodes 16ක් නම් අපි මේකෙන් 15ක් අඩු කරලා ගන්න පුළුවන් network ID එක. ඇයි හේතුව network ID එකට 15ක් එකතු කරලා තමයි broadcast ID එක අරන් තියෙන්නේ. මොකද 16ක් වුණොත් ඊළඟ එකට යනවා. එතකොට මෙතනත් supplies එකේ network ID එක දීලා තියෙනවා. nodes ඕනේ 16ක්. එහෙනම් මේකට 15ක් එකතු කරොත් 15 වෙනි IP address එක තමයි broadcast IP address එක ඉන්නේ. ඒකට 16 කියන්නේ ඊළඟ එක. 15 වෙනි එක තමයි එතකොට broadcast එක වෙන්නේ. usable range එක කලින් විදිහටම ගන්න පුළුවන්. ඊළඟට අන්තිම row එකෙත් මෙතන nodes 32යි නම් 159න් 31ක් අඩු කරලා අපිට network ID එක ගන්න පුළුවන්. usable range එකත් කලින් විදිහටම ගන්න. ඒ අපි හදාුවේ මෙහෙම ගානක් හිස්තැන් පුරවන්න දුන්නොත් nodes ගානත් එක්ක දීලා තිබ්බොත් හදන්න පුළුවන් ලේසියෙන් විදිය. දැන් අපි ඊළඟට යන් මේ ගාන හරි විදියට හදන්න. එතකොට මේක subnetting question එකක් නේ. subnetting වල FLSM VLSM කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ fixed length subnet mask and variable length subnet mask. එතකොට මේක VLSM ගාන. ඒ කියන්නේ ඔයාලට subnet 4ක් වෙන් කරන්න ඕනේ. හැබැයි මේ subnet වල තියෙන subnet වලට එන host addresses ලා ගාන වෙනස්. එතකොට මේකේ දීලා තියෙන IP address එක තමයි 192.174.19.0/25. එතකොට මේ සම්පූර්ණ block එකම අපිට අයිති. හැබැයි මෙතන /25 කියද්දී එයා මේ class C address එකක් default subnet mask එක 24නේ. මෙතන 25 කියලා දීලා තියෙද්දි අපිට මේ octet එකේ සම්පූර්ණ ඒවා ඔක්කොම වෙනස් කරන්න බෑ. අපිට වෙනස් කරන්න පුළුවන් මේ bit 7 විතරයි. මේක fixed වෙන්න ඕනේ. මේක වෙනස් කරන්න බෑ. මේක network part එකක්. අපිට එතකොට subnetting කඩන්න ඕනේ මේ bit 7 පාවිච්චි කරලා තමයි. සාමාන්‍යයෙන් A level question එක එම තමයි. ඒ
දීලා තියෙන IP address එක පාවිච්චි කරලා තමයි අපි subnetting කඩන්න ඕනේ. එතකොට අපිට subnetting කරන්න පාවිච්චි කරන්න පුළුවන් මේ bit 7 විතරයි. එතකොට දැන් ඔය exam එකේ තියෙන answers වල වගේම එතන question එකෙත් අන්තිම sub network එකේ range එක 159ක් වෙනකන් යනවා. එහෙම යන්න විදියක් නැහැ. ඒක out of range ගාන. හේතුව maximum වෙන්න පුළුවන් 127යි මෙතන IP address එක උපරිම වෙන්න පුළුවන්. ඒ කියන්නේ broadcast address එක අන්තිම subnet එකේ 127 වෙන්න ඕන. හේතුව මේක අපිට වෙනස් කරන්න බෑ. එයා දීලා තියෙන 192.174.19.0 හරි. එතකොට අපිට IP address ඔක්කොම 127ක් හදාගන්න පුළුවන්. 128ක් හදාගන්න පුළුවන්. 1 2 3 4 5 6 7යි. මේ bit 7 2 to the power 7 ඒක පාවිච්චි කරලා අපිට IP address 128ක් ඔක්කොම හදාගන්න පුළුවන්. ඒ 128 අපිට දෙකට බෙදා ගන්න පුළුවන් මුලින්ම 64. ඇයි හේතුව? හේතුව මෙතන එක ඩිපාර්ට්මන්ට් එකකට මොකද මාකටිං ඩිපාර්ට්මන්ට් එකට කම්පියුටර්ස් 40ක් ඕනේ කියනවානේ. එතකොට 40ක් දෙන්න නම් අපිට bit වෙන් කරන්න වෙන්නේ 6ක් වෙන් කරන්න වෙනවා. 6ක් වෙන් කරොත් 2 to the power 6 64ක්. nodes 64ක් වෙන් කරන්න වෙනවා මාකටිං කියන ඩිපාර්ට්මන්ට් එකට. ඊට පස්සේ ඉතුරු 64න් ඔපරේෂන් කියන එකට අපිට nodes 32ක් වෙන් කරන්න වෙනවා. හේතුව එයාට 18ක් ඉල්ලනවා. සාමාන්‍ය VLSM subnetting කරද්දී අපි වැඩිපුරම node on එකේ ඉඳන් තමයි වෙන් කරගෙන යන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් Cisco ලාගේ නැත්නම් normal standard industry standard එක තමයි. වැඩිපුරම host on එකේ ඉඳන් nodes on එකේ ඉඳන් අපි වෙන් කරගෙන යන්න ඕනේ. එතකොට මුලින්ම අපි වෙන් කරා marketing එකට 64ක්. ඊට පස්සේ මේකට 32ක්. එතකොට අනිත් දෙකට 16 ගානේ වෙන් කරන්න පුළුවන්. එතකොට bits විදිහට ගත්තොත් 64ක් කිව්වහම මෙතන bits 6ක්. අපි ඒක රතු පැනල් ලියමු. මෙතන bits 6ක්. මෙතන bits 5ක්. මෙතන bits 4 වෙන් කරන්න ඕන. හරි. දැන් අපි බලමු මේ address එකකින් අපිට මුලින්ම subnet දෙකක් නේ හදාගන්න ඕන. 64 දෙකක් හදාගන්න ඕන. මේක තමයි ඊට පස්සේ වෙන් කරන්නේ. එහෙනම් දෙකක් හදාගන්න subnetting කරන්න අපි host part එකෙන් එක bit එකක් ගන්න. අන්න ඒ ගත්ත bit එක 0 කරලා අපිට පුළුවන් එක network එකක් හදාගන්න. ඒක subnet bit එකක් 0 කරලා අනිත් ඔක්කොමත් 0 කරොත් එනවා network address එක. කියන්නේ 192.174.19.0 කියන network address එක එනවා. අපිට ඒක CIDR වලින් ලියන්න පුළුවන් /26 කියලා. එහෙම නැත්නම් subnet mask එක අපි ලියනවා නම් decimal වලින් ලියනවා නම් අපිට ලියන්න පුළුවන් 255.255.255.192 කියලා ලියන්න පුළුවන් subnet mask එක. ඇයි හේතුව මේකත් අපි ගන්නවා network part එකට. මේ bit එකක් ගන්න. එතකොට bit දෙකක් තියෙනවා network part එකට. 192 කියලා ලියන්න පුළුවන් decimal වලින් ලියනවා. ඔන්න අපි marketing team එකට අදාළ sub network එක කඩාගත්. එතකොට ඒකේ broadcast address එක ගත්තොත් අපිට එනවා මේ set එකම නැත්නම් host part එකට දෙන්න පුළුවන් උපරිම maximum value එක. කියන්නේ එක දැම්මොත් එහෙම 192.174.19.63 එනවා broadcast ID එක. එතකොට ඒකේ range එක ගන්න පුළුවන් network එකට වඩා එකක් වැඩි IP address එක broadcast IP එකට වඩා එකක් අඩු IP address එක ගන්න පුළුවන් range එක විදිහට. හරි. ඔන්න 128න් 64 කියන්නේ එක sub network එකක් හදාගත්. ඊළඟට අපි ගත්ත subnet bit එක කරලා අපිට අනිත් sub network එකට යන්න පුළුවන්. කියන්නේ මේ පැත්තට. ඒක ආපහු අපි දෙකට කඩා ගන්න ඕනේ. හේතුව 32ක් වෙනම ඕනේ. ඊටු සෙට් එක වෙනම. එහෙනම් 32ක් කඩා ගන්න. අපි මොකද කරන්නේ? මේ දීලා තියෙන bit 6න් අපි තව bit එකක් ගන්න ඕනේ. අපේ ආපහු සැරයක් subnetting කඩන්න. එහෙනම් අපි තව bit එකක් ගන්නවා. එහෙම ගත්තහම ඒ ගන්න bit එක බිඳුව කරලා අපිට එක network එකක් හදා ගන්න පුළුවන්. එතකොට එනවා 192.174.19.64 කියලා එනවා දෙවෙනි network එක. ඒ කියන්නේ අපි ඒක දාමු operation වලට අදාළ network. ඒකේ subnet mask එක ලියන්න පුළුවන් CIDR වලින් 27 කියලා. හේතුව
network part එකට bit 3ක් ගන්න වෙනවා. bit 3ක් ගන්නවා මේකත් එක 3ක් වෙනවා. එතකොට decimal වලින් subnet mask එක ලියනවා නම් 255.255.225.224 කියලා එනවා. මේ තුනම එක කරාට පස්සේ broadcast එක ගන්න පුළුවන්. මේ host bit පහම එක කරලා අපිට broadcast එක ගන්න පුළුවන් 0.1 මේ පහම එක වුණාම 95 කියලා range එක ගන්න පුළුවන්. network ID එකට වඩා එකක් වැඩි, broadcast එකට වඩා එකක් අඩු range එක. ඊළඟට අපි මේ bit එක කරලා ගත්තොත් අපි කියවනේ වැඩි එකේ ඉඳන් පිළිවෙලට යන්න කියලා. එතකොට මේ bit එක කරලා ගත්තොත් එතන පේනවා ඔයාට තව sub network දෙකක් කඩා ගන්න ඕනේ මේ කොටසේ. හේතුව 16 යන්නේ. එහෙනම් අපිට මේ තුනටත් අමතරව තව subnet bit එකක් ගන්න වෙනවා host part. එහෙනම් එහෙම ගත්තාම අපිට තව bit එකක් අරගෙන ඒක දෙකට කඩලා අපිට හදා ගන්න පුළුවන් මේක බිඳුව කරලා එක network එකක්. ඒ ගන්න bit එක කරලා තව network එකක් හදා ගන්න. එතකොට අපි stores වලට ගත්තොත් මේක බිඳුව කරලා ගත්තොත් මෙතන එනවා network address එක. මෙතන 64යි 32යි මේ ටික ඔක්කොම බිඳුව කරාමනේ network address එක එන්නේ. අපිට වෙනස් කරන්න පුළුවන් ටික. එතකොට එනවා 96 CIDR වලින් ලියුවොත් එයාගේ subnet mask එක 1 2 3 4 මේ හතරම network part එකට අයිති. 28 decimal වලින් ලියුවොත් එනවා 240. ඒ කියන්නේ මේ හතරම 1 2 3 4 මේ හතරම එක කරලා මේ ටික බිඳුව කරාම එනවා 240. broadcast එක ගන්න පුළුවන් host part එක ඔක්කොම එක කරලා 111 කියලා ගන්න පුළුවන් broadcast එක. IP range එක කලින් විදිහටම ගත්තා. supply එකට අදාළව මේ bit එක කරලා අපිට මේ network එක හදා ගන්න පුළුවන්. අපි මේකට ගත්ත subnet bit එක. එතකොට IP address එක ලියන්න පුළුවන්. ඒකේ මේ network එකේ network ID එක ලියන්න පුළුවන්. මේක එක වෙලා තියෙද්දි host part එක ඔක්කොම බිඳුව. මේවා වෙනස් වෙන්න බෑ. මේවා මොකද කලින් මෙහෙම ආපුවානේ මේ බලන්න. මේක බිඳුව වෙලා මේක එක වෙලා ඊට පස්සේ මේක එක වෙලා එහෙම ආපුවානේ. එතකොට මේවා වෙනස් වෙන්නේ නැහැ. මේක විතරයි අපිට වෙනස් කරන්න පුළුවන්. මේක එක වෙලා තියෙද්දි අනිත් ඒවා බිඳුව වුණාම අපිට ගන්න පුළුවන් මොකද්ද? network address එක 112යි කියලා. ඊට පස්සේ broadcast එක ගන්න පුළුවන් මේ ටික ඔක්කොම එක කරලා 127යි කියලා. range එක ගන්න පුළුවන් කලින් විදිහටම network address එකට එකක් එකතු කරලා broadcast එකෙන් එකක් අඩු කරලා. මෙහෙම තමයි මේ ගාන හරියට හදනවා නම් හදන්න ඕනේ. එහෙම තමයි හදන්න ඕනේ. මොකද ගාන දීලා තියෙන 159 එතනම out of range වෙනවා. ඒ වගේම ඒකේ දීලා තියෙන විදිහට පුතා ඔය 79ට පස්සේ stores එකේ 79ට පස්සේ supplies එකට එන්න ඕනේ 80. එහෙම අර පැනලා ගියාම ඔය මොකද්ද IP overlap වෙනවා වගේම range එක out of range යනවා. ඒ වගේම එයා ඕඩ් එකට හදලත් නැහැ. ඉතින් අර මම කිව්ව first method එක හොඳයි. ඔය වගේ ගානක් ආපුවම ස්තම් පුරවන්න ආපුවම ගොනා වගේ හදන්න තියෙන්නේ අර මම කිව්ව විදිහට. මේ method එක හොඳයි. ඒක ගාන පිළිවෙලට දීලා ඔයාටම මේ ටික හදන්න කිව්වහම මේක තමයි method එක. මම හිතනවා okay වෙන්නේ නැති කියලා.